සඳකල TV සයිබවකාශයට ගිලෙන්න. දිය පොදක් නැති කටුක පොළවේ පතොපු මල් නියතවම පිපුණි. එවැනි මල් මේ මිහිතලයේ අකාලයේ කොතරම් මිලිනවී යයිද. එවන් වූ මලක් සතුට දෝරෙ ගලා යන අතරතුර පාපතර මිලෙච්ච මිනිස්සුන්ගේ ග්‍රහණයට අසුවී ජීවිතයට සමුදුන් දියණියකගේ කතාව වයඹ පළාතේ සුන්දර කම්මානයක සිදු වූ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වන කඳුල. බෙල්ලේ ළපේකුත් තියෙනවා. ඔව්. වෙද මහත්තයා බය වෙන්න එපා. වෙද මහත්තයාට ඕනේ හැම දෙයක්ම මම සපයන්නම්. ඔව්. ඔව්. හරි. මම සල්ලි ටික අදම දාන්නම් වෙද මහත්තයා. හරි. හරි වෙද මහත්තයා. දරුවන් සන්නයි. ගින්දර වසන්ත මම බල දෙන්න විශ්වාස කළා තමයි මේ වැඩේ බාර ගන්න. මට වැඩේ තියෙන්න ඕනේ ටිකක්. මහත්තයා බය වෙන්න එපා. මේ ගින්දර කව දැල්ලතර ලිමලා බිව්වේ. නැද්ද හොන්ට? නැතුව බං. වැඩේ උනා කියලා හිතා ගන්නකෝ. මට මේ ගින්දරයි වසන්තයි විශ්වාස නැතුව නෙවෙයි. වැඩේ හරියට ඕනේ. කිසිම දෙයකට බය වෙන්න එපා. වැඩේ වුණා කියලා හිතාගන්න. අනික මම මේ තනියෙන් නැගිටින්න හදනව නෙවෙයිනේ ගින්දර.
ගින්දරයි වසන්තයි දෙන්නමත් එක්ක තමයි මම නැගිටින්න හදන්නේ. එන මං කියනවා. ඉන්දර වසන්ත. දරවසන්නයි. දරවසන්නයි. මේ වැඩේ කරනකන් දුසුල්ලක් නෑ බං. අපි හරි පෙර මහත්තයා වැඩේ කරනවා වගේ තමයි. අපිටත් එහෙම තමයි නැද්ද බං ගින්දර? නැත්තම් එයි මොකද මහත්තයා? තදත් හීනේ බය වුණාද? අනේ මහත්තයා. නැගිටින්නකෝ මහත්තයා. ඔයාට මට කියන්න බැරි දෙයක් නෑනේ. අපි වෙද මහත්තයා ළඟට ගිහිල්ලා එනන් නූලක් ගත්තාකෝ. Papa! මොකද මේ කෙල්ලත් එක්ක මම බය වෙනවා. අනේ මහත්තයා. මොකද මේ? කතා කරන්නකෝ මහත්තයා කතා කරන්න. මොකද මේ? අනේ අම්මේ මේ මොකද මේ? ඉතින් මොකද?
මේ පෙරේර කාර්ය රැඳි කෑ ගහනවලු ඔය. මට බය අපේ නමුත් පත්තු කරයිද කියලා. මේ පෙරකාරයට කෝල් එකක් දීලා ගෙන්න ගන්න බැරි වේද? පෙරේර කාර්යල ගෙල් පැතරයක්. පිස්සුද බං උඹට කින්දරයා? බයයි ඔය. අයක අපේ නමුත් පත්තු කරයිද? ඔබ කියනකොට මට බයක් හිතෙනවා බං. කෙල්ල මරන්න නැතුව ලේ ටික ගත්තා නම් ඔය ඔක්කොම ඉවරයිනේ බං. කොහෙද? කට්ටඩි ආවේශ වෙලා බෙල්ලටමනේ කඩුව තිබ්බේ. මට නම් මේ සිද්ධිය මෙයි පේනවා බං. අනික නිදානි ගන්න පුළුවන් වුණා නම් එකක්. ඒ උනාට පොඩි කෙල්ල පව් බං. ඊට මාස 3ක්. මේ ඉතහාසෝ පෙරේර කාර්යල ගෙල් පැත්තේ මේ අපි ඇන්ටිලා කඩේ පැත්තට ගිහින් යමුද? අප්පයක්වත් කාලා එන්ටියක් ගහලා යමුද? යක්. ආයුබෝ වේවා කලදෙත් මුදුන් වේවා දෝෂ දුරු වේවා දැක්ක මහ බඹු ආයුබෝ අදන් දෙවියන්නේ දන්න පුවත කිමේ කියන්නේ වරද නොම වන්නේ සියලු වරදට සමා වන්නේ මහත්තයෝ මොකද කරන්නේ? කතා කරපන්. කතා කරපන් දැන් ඇවිල්ලා ඉන්නේ කවුද කියලා. කතා කරපන්. Bawa katakan ada mantan lah. මේ ආලගේ තාත්තා පිස්සටට තින්නේ. කවුද ඔයාලට එහෙම දෙයක් කිව්වේ? මන් දන්නේ අපේ අම්මා මේ ලොකු නන්දට කියනවා මට ඇහුණා. ඔයාට පිස්සුද? අපේ තාත්තට පිස්සු නෑ. අපේ තාත්තා හීනෙන් බය වෙලා විතරයි. අපේ තාත්තට පිස්සු නෑ. ඉන්නකෝ මම අද අපේ අම්මට ගිහින් කියනවා. Not have, will have to, had to, have to. අම්මේ will have to කියන්නේ මොකද්ද? අනේ පුතේ මේ මම මේ ලොකු වැඩක ඉන්නේ. මම පස්සේ කියලා දෙන්නම්. එතකම් ඔය පොත කියව ගන්නකෝ. පුතේ
කොහෙන්ද හිනාව ආවේ? අම්බෝ අම්මේ මට නම් දැන් බයයි. යම් පුතේ බලන්න. රාජගුරු ගුණාංශ නැත්තම් මම මෙලට මැරිලා. පිට ආරංචි වුණා පෙරේර මහත්තයාට සලීපඩන් කියලා. අපරාධ සල්ලි ලැබුණ දෙයක්වත් නැහැ නිකන් සල්ලි ටික වේදන් වුණා විතරයි. මේ පෙරේර මහත්තයා ආයේ නම් නිදන් පස්සේ නම් යන්න බෑ. අපරාධي අර කෙලි පොඩිත්. ඔව් බං. මහත් හැම වෙලාවෙම මැරි මැරි ඉපදෙනවා ඒ කෙල්ල මතක් කරනකොට. බෝනික්ක කොහෙට හරි ගිහින් දාන්න ඕනේ බං. ඒක මගේ පස්සෙන් එනවා හැම වෙලේම මට මැවි පේනවා. ඒක මහ වදයක්. වල දෙන්න හැම මේ ගැන කටහොලවනවා හැම නෙවෙයි. ඒ මොනොත් එහෙම අපි තුන්දෙනාට මහවුළු ගෙදර තමයි තපින්න වෙන්නේ. අපි දැන් ඒක කියන තමයි මේ පෙරේර මහත්තයා හොයාගෙන ආවේ. මොකක් කියන්නද? ගම්මු අතරත් කසුකුසුවක් යනවා පෙරේර මහත්තයා ළමයාව හංගලා කියලා. මම මොන කෙහෙල් මලකටද බං ළමයාව හංගන්නේ? නෑ මහත්තයා ළමයා හැංගුවේ තමයි. ඒත් ගමේ උන් හිතන් ඉන්නේ ළමයා තාම ජීවිතුන් අතර කියලානේ. ඒක තමයි ළමයා හොයන්නේ. හැබැයි පෙරේර මහත්තයා වොන් අපිව නම් මාට්ටු කරනවා එහෙම නෙමෙයි. ඉස්සෝ දෙයක්ෝ. ගින්දර. ඔතන මේ පෙරේර කවුද කියලා? යකෝ මං එහෙම කරන එකෙක්ද? මහත්තයා මේ අපි තව හංකගෙන ඉන්නේ තේරුමක් නෑ. මේවා ගැන හිතලා අපි දෙන්න ලෙඩ වෙලා මැරිලා යයි. මේ අපේ පොඩි එකීපෝ බුද්ධිනි මට මොකද්ද කරන්න කියන්නේ? දෙහිනේ මං ඒ දරුවා මැරුවේ නෑ. කට්ටරිය දිගේ දින්නේ. ඒක යන් බල දුන්නා. ඒක වැරද්දක් නේද? එනේ මං ඒ දරුවා මැරුවේ නෑ. මම දන්නවා. මම දන්නවා ඔයාට එහෙම දෙයක් කරන්න බෑ කියලා. මම දන්නවා. ඔව් බඩේ වයියක් නෑ. මම තීරණයක් ගන්නවා. මට මේ වේදනාවෙන් නිදහස් වෙන්න නම් මම මේ හැම දෙයක්ම පොලිසියට කියලා හිත නිදහස් කරගන්න ඕනේ. එවන්තිනි. මට වෙද්දානේ නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ. තන්නේ තන්නාව නිසා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුනේ. ඔයාට සමාව දෙනවා. ඒත් නීතියට ගරු කරන්න සිද්ධ වෙනවාමයි.
ප්‍රේක්ෂක ඔබගේ මනාපයේ පරිදි බුහුණුපතේ දිගහැරුණු කඳු කතාව තුලින් ඉතිරි කොටස් ඔබේ දෝතට ලබන ඉරුදින සවස 6ට බලාපොරොත්තු වන්න.